රසටම දෝසයක් කමද? එහෙනම් ඉතින් ඔයාලට යන්න තියෙන හොඳම ප්ලේස් එක තමයි දෝස රජා කියන්නේ. මුලින්ම කියන්න ඕනි දෝස රජාගේ කිරුළපන තිබුණ පුංචි දෝස කඩේ දැන් එතන නැහැ. හැබැයි දැන් දෝස රජාගේ ඊළඟ ස්ටෙප් එකට ගිහින් තියෙන්නේ. ස්ට්‍රීට් ෆුඩ් වයිබ් එකට එතනම ඉඳගෙන ඔයාලට කන්න පුළුවන් නියම් ප්ලේස් එකක් දැන් දෝස රජා දාලා තියෙනවා. අපිටත් මාඩම සතුටුයි තරුණ කොල්ලෙක් පොඩි තැනින් ඉඳන් මේ ගහන ගේම ගැන. පොඩි තැනින් පටන් අරන් දවසින් දවස දියුණු වෙන දෝස රජාට අපිත් හදවතින්ම විශ් කරනවා. දෝස රජා ළඟ තියෙන චිකන් කුර්මා නැත්තම් මටන් කුර්මා දාපු දෝසයක් කනවා කියන්නේ ඉතින් සුපිරියක්. අද අපි ඕඩර් කරේ චිකන් කුර්මා පුරවපු දෝස එකක්. මේකට හොඳට ගී මසාලා බිත්තර චීස් එක්ක මැදට චිකන් කුර්මා හොඳට දාලා තමයි හදන්නේ. මේ තියෙන්නේ අපි ගත්ත චිකන් කුර්මා දෝස එක. උණුවේ දෝසයක් කන එක මං චායි එකක් බොන්න තිබුණොත් කොහොමද? ඔන්න දැන් දෝස රජා ළඟ මසාලා චායි ෆ්‍රෙෂ් ජූස් වර්ගයක් තියෙනවා. කියන්න බැරි වුණානේ දෝස රජාගේ අලුත්ම ප්ලේස් එකේ තියෙන තැන. ඉතින් ඔයාලා නුගේගොඩ පැත්තේ ඉඳන් එනකොට බේස් ලයින් පාර පටන් ගන්න කලර් ලයිට් එක ළඟම තමයි තියෙන්නේ. ඔයාලට යාළුවෝ සෙට් එකක් එක්ක ගිහින් එතනම ඉඳගෙන කාලා බීලා එන්න පුළුවන්. මේ හැදෙන්නේ ඊළඟට අපි ඕඩර් කරපු පොඩි දෝස. පොඩි දෝස වලට අපි එග් පොඩි, චිකන් පොඩි, එග් කරි පොඩි දෝස ඕඩර් කරා. රසටම දෝසයක් කනවා නම් ඔයාලා යන්න මොන ප්ලේස් එකක් තමයි දෝස රජා කියන්නේ. මෙතනින් දෝස try කරලා තියෙන අය කමෙන්ට් එකක් දාගෙන යන්න. මේ වගේ වීඩියෝස් බලාගන්න එලිගන්ට් ඩයරිස් ෆලෝ කරලා තියාගන්න.